වන කඩුල්ලත් බිඳ වැටි අවසානයි ලකුණු 9ක් තුල ඔවුන් මේ වන විට ඔබට ඔවුන්ගේ තුන්වන කඩුල්ල බිඳ වැටි ගිය ආකාරය දැක බලා ගැනීමට හැකි දිනේෂ් උපේන්ද්‍රගේ කඩුල්ල නැවතත් ඉසුරු දානගෙන් හොඳ පන්දු රැකීමක් සුරැකිව පන්දුව තමන්ගේ දෑතට ලබා ගන්න ආකාරය අපට දකින්නට ලැබුණා. නාවක පිටිකරුවා එක ලකුණක් සඳහා ප්‍රතිමාරු කර ගන්නවා. ලකුණු 10යි කඩලු 3යි. තවත් කඩුල්ලක් චණ්ඩුක ලෝපෙස් දෙවියනවා. සිව්වන කඩුල්ලයි පවර් ප්‍රසන්ටර්ස් කණ්ඩායමේ බිඳ වැටෙන්නේ. දැඩි ලෙස උන් අසිරිතාවයට පත් තිබෙන ආකාරයක් තමයි පෙනී යන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ක්‍රිකට් වොරියර්ස් කණ්ඩායමේ පන්දු යැවීම හමුවේ ක්‍රිකට් වොරියර්ස් කණ්ඩායම මේ අන්තයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ නිර්මාණය කළ වැඩිම ලකුණු සංඛ්‍යාව නිර්මාණය කළා. මේ බලන්න දැන් මේ ලකුණු පොරුව හඹා යන පවර් ප්‍රසන්ටර්ස් ක්‍රීඩකයන්ගේ සිව්වන කඩුල්ලත් බිඳ වැටෙනවා පන්දු වාර දෙකක් තුල. හොඳ පන්දුවට පහර දීමක් සමගින් හොඳ පන්දු යැවීමක්. තවත් කඩුල්ලක්. ඒ අවස්ථාවේදී නම් සාරංග පතිරණ යම් කිසි අවාසනාවන්ත ආකාරයට තමයි දෙවියන්නේ. ඔබට පෙනෙනවා ඇති ඔහුත් මාලින්ද පුෂ්පකුමාර ළඟට ගොස් ප්‍රකාශ කරන ආකාරය ඔබට නැවත වතාවක් දැක බලා ගැනීමට පුළුවන්. පන්දුව පෙත්තිදලේ වැදි කෙලින්ම පැමිණෙන ආකාරය මාලින්ද පුෂ්පකුමාර රැක ගන්නවා. එය එක්තරා ආකාරයකට යම් කිසි හාස්‍යජනක දෙවියාවක්. කෙසේ වෙතත් පස්වන කඩුල්ල බිඳ වැටෙනවා පවර් ප්‍රසන්ටර්ස් කණ්ඩායමේ.